ඔයා කවදා හරි අහලා තියෙනවද ස්ට්‍රෙස් නැතිනම් ආතතිය කියන්නේ අපිට වැදගත් දෙයක් කියලා? ගොඩක් දෙනෙක්ට නම් ආතතිය කියන්නේ හරිම පීඩාකාරී දෙයක්. නමුත් මේ ආතතියට ධනාත්මක පැත්තකුත් තියෙනවා. මේ ආතතියේ ධනාත්මක පැත්තට අපි යුස්ට්‍රස් කියලා කියනවා. ආතතිය කියන දෙය සමහර වෙලාවට දැන් ක්‍රියාත්මක වෙන්න කාලේ හරි වගේ කියන සංඥාවක්. ඒ සංඥාවත් එක්ක අපි වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි වැඩි අවධානයක් යොමු කරලා අපේ වැඩේ හොඳින් කරන්න උත්සාහ කරනවා. හිතන්න ඔයාට විභාගයක් තියෙනවා කියලා. විභාගයකට කලින් ඔයාට දැනෙන ආතතිය ඔයාට වැඩි උනන්දුවක් ලබා දෙනවා කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඉතින් මේ ආතතියේ ධනාත්මක පැත්ත නව අභියෝගවලට මුහුණ දෙන්න, නව මාර්ගයන් සොයා ගන්න, නව අවස්ථා හඳුනා ගන්න අපිට ශක්තියක් වෙනවා. ඒත් අපි මතක තියාගන්න ඕනේ ඵලදායී ආතතිය නැතිනම් යුස්ට්‍රස් සහ අධික ආතතිය කියන ඩිස්ට්‍රෙස් අතර වෙනසක් තියෙනවා කියලා. මේ ආතතිය පාලනය කරන්න ඉගෙන ගැනීම ජීවිතේ සමබරව ගෙනියන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ කියන ආතතිය ඔයාගේ ජීවිතය අලුත් පියවරකට ගෙනියන්න ඉදිරියට තල්ලු කරන බලයක් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.